සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. අස්වැස්ම ගිණුම් හිමියන්ට වැදගත් පණිවිඩයක් අරගෙන ආවේ අද මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙන් පස්සේ අස්වැස්මට වෙන්න යන දේ ඔයාලා දන්නවද? ඉතින් ඒ ගැනයි මේ කියන්න හදන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මන් දාන මේ වගේ විශේෂ වැදගත් සහ රජයෙන් ලබා දෙන දීමනා ඒ වගේම සහන වැඩසටහන් ගැන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරිම විස්තර දැනගන්නත් පුළුවන්. වීඩියෝවට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ ඔන්න රජයෙන් මේ අවුරුද්ද අවසානයේ අසසුම් ප්‍රතිලාභීන්ට අසුබ කාලයක් එන්නයි යන්නේ. මොකද මං එහෙම කිව්වේ කියලා ඔයාලා බලනවා ඇති. මේකයි යාළුවනේ රජයෙන් කියන විදිහට මේ අසසුම ලංකාව පුරාම ඉන්න දුප්පත් අයටයි මේ සහන ආධාරය බෙදා දුන්නේ. ඉතින් යාළුවනේ මේ රජය විසින් මේ අසසුම ගිණුම් හිමියන් ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්නේ. ඉතින් මේ අසසුම ලබන ගොඩක් පවුල් වලට මේ අසසුම වැදගත් නැති බවයි රජය සඳහන් කරන්නේ. මොකද මේ අසසුම ලැබිය යුතු අයට ලැබෙන්නේ නැහැ. භාගයට භාගයක්ම මේ අසසුම ගන්නේ දුප්පත් අය නෙමෙයි කියලා තොරතුරු රජයට ලැබිලා තියෙනවා. මේ වෙනකොට අසසුම ලබාගත් ගොඩ දෙනෙක්ට විරෝධතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අය සම්බන්ධව සොයා බලනකොට ඒ අයගේ පවුල් වලට අසසුම දෙන්න බෑ. හැමෝටම හොඳ රස්සාවල් තියෙනවා. සමහරුන්ගේ පවුල් වල ගෘහමූලිකයා ගෙදර ඉන්න මහත්තයා ඉතින් අසසුම ලැබෙනවා. ඒත් නෝනා රට ඒ වගේම මහත්තයා කුලී වැඩ නෝනා ගාමන්ට යනවා. තවත් සමහරුන්ගේ මහත්තයා ආමි එකේ නෝනාට අසසුම තියෙනවා 17500ක්. ඉතින් ඒ අයට අසසුම ඕනේද? ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙන් පස්සේ ගොඩක් දෙනෙක්ගේ 10000 වගේම 17500 අහිමි වෙන්නයි යන්නේ. සමීක්ෂණයට ආව නිලධාරීන් මෙතනදී වැඩි තොරතුරු වලටයි අසසුම හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා දන්නවා දෙවන අධීරයේ සුළු පිරිසකටයි මේ වෙනකොට මුදල් ලැබෙන්නේ. තවත් ගොඩක් අයට මුදල් ලැබිලා නැහැ. ඉතින් ඒ අයටත් ලැබෙන්න පරක්කු මේ හේතු නිසා. ඉතින් ඔයාලටත් මේ වෙනකොට තවම අසසුම ලැබෙන්නේ නැත්නම් ටිකක් හොයලා බලන්න. ඔයාලටත් විරෝධතා ඉදිරිපත් වෙලා තියෙනවද කියලා. මොකද එහෙම හොයලා බලන්න නැතුව හිටියොත් ඔයාලටත් අසසුම ලැබෙන එකක් නැහැ. ඉතින් මේ විස්තරේ ඔයාලට වටිනවා වගේම ඔයාලගේ අසසුම ගන්න යාළුවන්ටත් වටිනවා නම් මේ වීඩියෝ එක යාළුවටත් බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම පේන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක්.